අපි අද කතා කරන්නේ කොහොමද නිවැරදිව බඳුන්ගත පළතුරු පැලයක් හදාගන්නේ කියලා. ඒ සඳහා ඔබට තියෙන අඩු ඉඩකඩ තුල මේ වගේ පළතුරු පැලයක් සිටුව ගන්න හැකියාව තියෙනවා. මේ සඳහා මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපි බලමු. ප්ලාස්ටික් බඳුනක් සාමාන්‍යයෙන් ලීටර් 50ක පමණ ධාරිතාවයක් තියෙන ප්ලාස්ටික් බඳුනක් තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ ප්ලාස්ටික් බඳුනක් සපයා ගන්න හැකියාවක් නැතිනම් ඔබට මේ සඳහා සිමෙන්ති බඳුනක් යොදා ගන්න පුළුවන්. මේ ප්ලාස්ටික් බඳුනේ අපි සිදුරු කිහිපයක් හදා ගන්න ඕන ජල වහනය සඳහා. මොකද පැලයට ජල වහනය කියන සාධකේ අත්‍යවශ්‍ය නිසා. ඊට පස්සේ අපි මේ සඳහා ගඩොල් කැට යොදා ගන්නවා. ගඩොල් කැට යොදා ගනිද්දී සාමාන්‍යයෙන් අඟල් 1මාරක් 2ක් වගේ ප්‍රමාණයේ ගඩොල් කැට තමයි උළු කැට උනත් අපිට භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ දිරාගෙන යමින් පවතින කොළරොඩු. ඊට පස්සේ කොම්පෝස්ට් හෝ වියලි ගොම අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. බොහෝ විට මේ දෙවර්ගයම යොදාගත්තත් ඔබට බහුලව තියෙන වර්ගයක් මේ සඳහා යොදාගත්තට කිසි ගැටලුවක් නැහැ. මේ සඳහා වැලි යොදා ගන්නවා. තරමක් රළු වැලි යොදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ සඳහන් කරපු ද්‍රව්‍ය වලට අමතරව මතු පිටපස් අපි මේ සඳහා යොදා ගන්නවා. මෙන්න මේ කියන ද්‍රව්‍ය ටික තමයි අපි මේ සඳහා යොදා ගන්නේ. මේ බඳුන් මිශ්‍රණය සකසා ගැනීම සඳහා මතු පිටපස්, වැලි සහ කොම්පෝස්ට් එහෙම නැත්නම් වියලි ගොම සමාන ප්‍රමාණ වලින් යොදා ගන්නවා. ඒ කියන්නේ මතු පිටපස් කොටස් එකක්, වැලි කොටස් එකක්, කොම්පෝස්ට් හෝ වියලි ගොම කොටස් එකක් විදිහට තමයි අපි මේ බඳුන් මිශ්‍රණයට යොදා ගන්නේ. මේ කියන ද්‍රව්‍ය ටික යොදලා හදාගත්ත මිශ්‍රණය අපි දැන් හොඳින් කිහිප වතාවක් කවලම් කරන්න ඕන. මේ තියෙන අපි සකස් කරගත්ත බඳුන් මාධ්‍ය අපි දැන් බලමු කොහොමද මේක බඳුනට යොදන්නේ කියලා. මේ තියෙන්නේ අපි යොදාගත්ත බඳුන. ඒකේ අඟල් 4ක් 5ක් වගේ ප්‍රමාණයකට කැබලි කරගත්ත ගඩොල් කැබලි එක් කරගන්නවා. මේ ආකාරයට ගඩොල් කැබලි එකතු කරගන්න ප්‍රධානතම හේතුව තමයි මේ බඳුන තුල හොඳින් ජල වහනය සිදු කරගන්න. මොකද මේ පැලේ වර්ධනයට ජල වහනය කියන දේ ගොඩක් වැදගත් කාරණාවක්. ඊට පස්සේ අපි දිරාගෙන යන කොළරොඩු තට්ටුවක් එකතු කර ගන්නවා මේ බඳුනට. ඊට පස්සේ තමයි අපි සකස් කරගත්ත බඳුන් මාධ්‍ය මේ බඳුනට එකතු කරන්නේ. මේ ආකාරයට අපි බඳුන් මාධ්‍ය බඳුනට එකතු කරලා සකස් කර ගන්න ඕන. මේ භාජනයේ මතු පිට ඉඳගෙන අඟල් 2ක් විතර ඉඩ තියලා තමයි අපි මේ බඳුන් මාධ්‍ය පුරව ගන්න අවශ්‍ය වෙන්නේ. මොකද ජල සම්පාදනයේදී මේ බඳුන තුල තියෙන බඳුන් මාධ්‍යයේ පෝෂක ඉවත් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි අඟල් 2ක ප්‍රමාණයක් තියලි වෙලා මේ බඳුන් මාධ්‍ය පුරවගන්නේ. මේ බඳුන තුල සිටුවීම සඳහා තෝරගන්න පැලය ඔබට යොදා ගන්න පුළුවන් උගුරැස්ස, වෙරළු, ඒ වගේම ලොවි මේ වගේ පළතුරක් අපි අද යොදාගත්ත දෙලුම්
පැලයක් මේ බඳුනේ සිටුවන්න. ඉතින් අපි බලමු කොහොමද දැන් මේ පැලය සිටුවන්න කියලා. අර අපි පුරවාගත්ත බඳුන් මාධ්‍ය හෙමින් සිරුවේ ඉවත් කළා බඳුන මැදේ කුඩා වලක් සකස් කර ගන්නවා. ඊට පස්සේ අර අපි ප්‍රවේශමෙන් බඳුනෙන් පැලය ඉවත් කර ගැනීම සිද්ධ කරන්න ඕන. මේකෙත් අපිට පුළුවන් වැඩිපුර තියෙන මුදුන් මුල් කොටස් තියෙනවා නම් ඒ වගේම පාර්ශ්වික මුල් කොටස් තියෙනවා නම් ඉවත් කරන්න. එහෙම නැති නිසා අපි මේක කෙලින්ම මේ බඳුනේ සිටුවනවා. මේ ආකාරයට සිටුවලා මතු පිටේ ඉඳන් අඟල් 2ක් වගේ ඊට ප්‍රමාණයක් තියෙනරලා අපි පස් පුරව ගැනීම නැවතත් සිදු කරනවා. මේ තියෙන අපි සිටුවාගත්ත පැලය දැන් මේ සඳහා අපිට ජල සම්පාදනය කරන්න පුළුවන්. හොඳින් ජල සම්පාදනය කරන්න ඕන බඳුන ටිකක් උසින් වැඩිවීම නිසා සහ අපි අලුතෙන් මේ පැලය හඳුන්වා දීපු නිසා මේ බඳුනට. ඊට පස්සේ අපි මේ ජල සම්පාදනයෙන් පස්සේ හුළඟ නිසා බොහෝ විට පැලය සෙලවෙන්න පුළුවන්. ඒක නිසා පැලේ වර්ධනයට ඒක බලපෑමක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ බඳුන තුල සිට වූ පැලයට ආධාරකයක් ගැට ගන්නවා. ඔන්න අපි දැන් මේ පැලය බඳුන්ගත කළා සියලු කටයුතු අවසන් කළා ඉවරයි. ඔබටත් පුළුවන් මේ වගේ නිවැරදිව පැලයක් බඳුන්ගත කරගන්න ඔබේ ආයතනයේ හෝ ඔබේ නිවසේ.